welcome back to my YouTube channel. මේ vlog එක දාන්න හිටියේ අවුරුද්දට කලින් වුණාට දැන් අවුරුද්ද ඉවරයිත් එක්ක. ඒක නිසා ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරනවා. දැන් ඉතින් මොනව කරන්නද? එන්න මගේ අවුරුදු shopping vlog එක බලන්න. උදේම නැගිටලා අම්මයි මමයි highway bus එකට නැග්ගා. මේ ඉතින් ඉන්නේ මම. ඔන්න දැන් තමයි බස් එකෙන් බැස්සේ. මොනව කරන්නක් කලින් කාලා ඉන්න ඕන නිසා අම්මයි මමයි ආවා PNS එකට. මේ තියන්නේ අම්මයි මමයි බ්‍රේක්ෆාස්ට් එකට ගත්තේවා. අපි කාලා ඉවරලා කිරිපත් කොට තිලක වදන එකට ආවා. අපි ගිහිල්ලා පොඩි වෙලාවකට පස්සේ තමයි තිලක වදන එකත් ඕපන් කරේ. එදා දවසේ නම් ලොකු සෙනගක් හිටියේ නෑ මොකද අපි ගියේ මාර්තු මැද වගේනේ. තිලක වදන එකේ ස්ටාෆ් එකේ ඉන්න අය ගොඩක් හොඳ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒක නිසා අම්මයි මමයි අම්බලන්ගොඩ ඉඳන්ම හැමදාම යනවා ආලුත් අවුරුද්දට ඇඳුම් ගන්න කිරිපත් ගොඩට. මෙහෙමයි ඉතින් ඒකෙන් කියවෙන්නේ අම්බලන්ගොඩ ගාල්ලේ පානදුර ඇඳුම් කඩවල් නෑ කියලා නෙමෙයි. තිලක වදන එකට ආවම ඔක්කොම ගන්න පුළුවන් එකපාරට. මෙහෙමයි ඉතින් මේක paid promotion එකක් නෙමෙයි හරිද? නැත්තම් මම මේ මෙච්චර තිලක වදන එක ගැන ගුණාරණනා කරද්දි ඔයාලා බලයි මොකද්ද මේ කියේ. ඔන්න ඉතින් අම්මයි මමයි ඇඳුම් තෝරලා ඇඳුම් අරගෙනත් ඉවරයි. මට අමතක වුණානේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න. මෙතන ඇඳුම් බෑග්ස් 3ක් තියෙනවා. ඒ වුණාට අපි යාගෙන් ලොකු බෑග් එකකට දාලා ඉල්ලුවා කරදරයි නෑ ආයේ ඇති. ඊට පස්සේ පයින්ම අම්මයි මමයි ආව කැන්ඩි එකට. මම කිව්වේ නෑනේ මොකද තිලක වදන එකෙන් ගත්ත කියලා. මම ගත්ත මොනවද කියලා වෙන වීඩියෝ එකකින් අරන් එන්න. මම උස වුණාට වෙනසකටත් එක්ක හිතන හීල්ස් දෙයක් බලන්න. මේ තියෙන්නේ දැන් මේ කණ්ණාඩි ඉස්සරහා ස්ට්‍රගල් කරන්නේ මොන සෙරප්පු දෙකද මං ගන්න කියලා. ඔයාලා කියන්න බලන්නකෝ මට මේ දෙකෙන් වැඩිපුරම ලස්සන මොකක්ද කියලා. ඒ විතරක් නෙමෙයි අච්චර මං ස්ට්‍රගල් කරලා ගත්තේ මොන දෙකද කියලා කමෙන්ට් එකකුත් දාගෙන මෙයන්. මේක තමයි මගේ අද අවුට්ෆිට් එක. මේ ක්ලිප් එක නම් ගත්තේ අම්මා අපි ටෝන් රූම් එකට ගිහින් ඉන්නවා. තිලක වදන එකේදී ඇඳුම් තෝරලා එපා වෙලා හිටිය නිසා කැන්ඩි එකට ආවයින් පස්සේ මම වැඩි ඇඳුම් තීරුවේ නෑ. ඇඳුම් තීරුවේ නැතුණාට මොකද මෙතන තිබ්බ නේ සෙට් එකේ සන්ග්ලාසස් දෙකක් ගත්තා. ඒ විතරක් නෙමෙයි කාලෙකින් කින්ඩර් ජෝයි එකක් ආපු නිසා කින්ඩර් ජෝයි එකත් අම්මගෙන් අල්ලලා ඉල්ලගත්තා. ඇයි අනේ අම්මලා අපිට කින්ඩර් ජෝයි අරන් දෙන්නේ නැත්තේ? අම්මලා කියනවා ඒක බොරුවක් කියලා. අනේ මන්ද. ඊට පස්සේ අපි OGF මෝල් එකට යන්න හිතත්. අපි OGF එකට ආවා. මම ඔයාලට කිව්වනේ එක දෙයක් ගෙස් කරන්නයි කියලා. ඔන්න දැන් බලන්න පුළුවන් ඔයාලා ගෙස් කරපු දේ හරියටම හරිද කියලා. ටඩා. ගෙදරින් දාන් ආපු සැන්ඩල්ස් දෙක ගලවලා මම මේ හීල්ස් දෙක දාගත්තා. ඔයාලා බලයි මට පිස්සුද කියලා. ඒ වුණාට එහෙම නැහැ. ආසාවන ළමයි ආසාව. දැන් ඉතින් ලන්ච් එක ගන්න වෙලා ළඟ නිසා අපි ආව ටාකෝ බෙල් එකට. වැඩිපුරම ටාකෝ බෙල් එකට ආයේ මෙන්න මේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බ OG ටාකෝ එක try කරලා බලන්න. මම ඉතින් OG ටාකෝ එක ගත්තා අම්මා රයිස් බෝල් එක. මේ තියෙන්නේ OG ටාකෝ එක රයිස් බෝල් එක නම් කියන්න ඕනේ නෑ මේක තිබ්බ එකක් නේ. ටාකෝ එකේ ලුක් එක නම් රස පාටයි නේද? ඉන්න ළමයි වැඩි වෙලා කියවන්නේ අපි කාලා බලමු මේක රහයිද කියලා. රහයිද නෙමෙයි ළමයි මාරම රසයි මේ ටාකෝ එක. මම නම් මේකට 10න් 100ක්ම දෙනවා. වොයිස් රෙකෝඩින් කරනකොට මට දැන් මේක කන්න ආසාවෙන් ඉන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න හොඳේ. මේ ඉන්නේ මමයි මගේ අම්මයි. මට වඩා ලස්සනයි නේද අපේ අම්මා. අපේ අම්මා කැෂුවල් ලවර් කෙනෙක් නිසා එයාට කැෂුවල් ගන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අපි මෙතනට ආවා. අපි මෙතන දෙන කැෂුවල් වලින් අපි ආසම ඩෙවල් චීස් එකට. අපිට නම් ඒක මාරම රහයි. ඔයාලා try කරලා බලන්න. ඔයාලට මේ recommend කරන එකක්වත් paid promotion නෙමෙයි ළමයි. මේක මගේ honest review එක. ඒක නිසා ඔයාලත් ගිහින් try කරලා බලන්න ඔයාලා කන්න ආසයි. ඊට පස්සේ අම්මයි මමයි මේ යන්නේ අම්මා කැමති මම කැමතිම තැනකට. ඒ තමයි මෙන්න මෙතන.
මම එක බෝයි කෙනෙක්ගේ වීඩියෝ වගේක් දැක්කා. ඒ බෝයි මෙන්න මේ ලොකු ටෙඩියෝ ගන්නවා. ඒක නිසා මටත් හරිම ආසාවක් ආවා මේ ලොකු ටෙඩියෝ කොහොම හරි ගන්න. වෙනදට නම් මම ආපුවම මේ ක්ලෝ එක නම් try කරන්නේ. මොකද මම අනිත් ක්ලෝ එක try කරනකොට අනිවාර්යෙන් මට අවම එකක් හරි හම්බෙනවා. මම දැන් මේ ක්ලෝ එකට 4000 ගානක්ම දැම්මා. ඒත් මට ඒකෙන් හම්බුන්නේ නෑ ළමයි. මට හරිම දුකයි ඒ වගේම කේන්ති. අපරාධිතින් සල්ලි. එදා නම් මම හිතාගත්තා ජීවිතේටවත් ඒ ක්ලෝ එක පාවිච්චි කරන්නේ නෑ. ඊට පස්සේ ඉතින් දුකටත් එක මේ චොක්ලේට් ෂොප් එකේ මම අම්මගෙන් කුණාෆා චොක්ලේට් එකක් කිල්ලුවා. අම්මා ඉතින් කුණාෆා චොක්ලේට් එක අරන් දුන්නා. ඊට පස්සේ අම්මයි මමයි ආවා මෝස් එකට. ඊට පස්සේ මට ක්‍රොප් ටොප්ස් 4ක් හම්බුණා. ඒ 4ම ෆිට ඔන් කරලා බලද්දී මාරම ලස්සනයි. ඒක නිසා මම මේ 4ක් මට අරන් දුන්නා. ඒ වගේම අම්මත් පෑන් එකකුයි ටී-ෂර්ට් දෙකකුයි ගත්තා. හැබැයි ඉතින් අද දවසේ වැඩිපුරම shopping කරේ මම. මට බොඩි ස්ප්‍රේ එකක් ගන්න උවමනාවෙන් හිටිය නිසා අම්මයි මමයි ස්පා සිලෝන් එකට ආවා. මාරම කැත වැඩක් වුණා ළමයි. මෙතන ඩිස්ප්ලේ දාලා තියෙන බොඩි ස්ප්‍රේ වලින් මම ඉතින් එකින් එක අරන් සුවඳ බැලුවා. ඒත් හරි වැඩේ කියන්නේ මම එකක්ක සුවඳ බලනකොට මට කිසිම සුවඳක් ආවේ නැහැ. බලන් යද්දී ඩිස්ප්ලේ දාලා තියෙන හැම බොඩි ස්ප්‍රේ එකකම ඇඩ් කරලා තිබ්බේ වතුර. ඒකත් මට කිව්වේ ස්ටාෆ් එකේ ගර්ල් කෙනෙක්. නෑ ඉතින් වෙනදට ඩිස්ප්ලේ දාලා තිබ්බේ ඇත්තම බොඩි ස්ප්‍රේ ලැජ්ජා හිතුන ළමයි. මොනව කරන්නද ඉතින්? මිනිස්සුන්ට නෙවෙයි. ඔන්න ඉතින් අන්තිමට කීල්ස් එකට ආවා. ඒ වෙලාවේ ගොඩක් තිබ්බහින් හිටිය නිසා අම්මයි මමයි හිතුව ස්ප්‍රයිට් එකක් බොන්න. අන්තිමටම ඒකත් අරගෙන අපි OGF මෝල් එකෙන් පිටත් වුණා. අපි දැන් යන්නේ මරදාන ස්ටේෂන් එකට. හරිම මහන්සිය යන්නේ ගොඩක්. දැන් නෙමෙයි ඒ වෙලාවේ. කියන්න බැරි වුණානේ පණ්ඩිතයා වගේ හීල්ස් දෙක දාගත්තට ගෙදරින් දාන් ආපු සැන්ඩල්ස් දෙකට මාරු වෙනවා. හීල්ස් දාගෙන විදින්න අමාරුයි ළමයි. ඔන්න ඉතින් අන්තිමට මරදාන රේල්වේ ස්ටේෂන් එකට. ඊට පස්සේ අම්මා ගිහින් ටිකට්ස් ගත්තා. අපි එතනට යනකොට ට්‍රේන් එක ඇවිල්ලා තිබ්බේ නෑ. ඒක නිසා අපි දෙන්නා කිසිම රෂ් එකක් නැතුව හිමින් ඇවිදගෙන ගියා. හොඳ වෙලාවට OGF මාලකින් ටක් ගාලා පිටත් වුණා. ඉතින් මම ඔය විදිහට තමයි මගේ shopping vlog එක ඉවර වෙන්නේ. එහෙනම් ඔයාලා අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන් හිටියට ගොඩක් thank you. ඒ වගේම ඔයාලට මේ vlog එක ගැන හිතුන දේවල් කමෙන්ට් කරන්න යන්න. ඔයාලට තාම මේ වගේ වීඩියෝස් ඕන අමතක නොකර මාව subscribe කරන්න. Thanks for watching. Bye.